අල්ලාහ්වත් අල්ලාහ්ගේ දූතයාණන්ටත් විරුද්ධ වන අයට ආදරය කරන්නන් වශයෙන් අල්ලාහ්වත් අල්ලාහ්ගේ අවසන් දිනයත් විශ්වාස කරන අයව ඔබ දකින්නේ නැහැ. ඒ වලව් කාන ආබාහු ඒ අපේ පියා වෙන්න පුළුවන්. මගේ පියා මුස්ලිම් නොවන්නෙක් වෙන්න පුළුවන්. ඔහු අල්ලාහ්ට රසූල්ට විරුද්ධයි නම් මම ඔහුට ආදරය කරන්න කෙනෙක් හැටියට ඔහුත් එක්ක සහාය දෙන කෙනෙක් හැටියට ඉන්න හොඳ නැහැ. වලව් කාන ආබාහු ව අබ්නාහු ළමයි වෙන්න පුළුවන්. ව ඉඛ්වානුහුම් එක කුසපන් සහෝදරවරුන් වෙන්න පුළුවන්. ව අශීරතහුම් ඔවුන්ගේ ඥාතීන් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් අල්ලාහ්ටයි අල්ලාහ්ගේ දූතයාණන්ටයි පිටුපානවා නම් ඔවුන්ට ආදරය කරන්නන් වශයෙන් අපිට ඉන්න අයිති නැහැ. මේකට උදාහරණයක් බලන්න පුළුවන්. නූහ් අලයිහිස්සලාම්. නූහ් අලයිහිස්සලාම් නැව හදලා ඉවර වෙලා අල්ලාහ්ගේ අනපරදී හැමෝම නැවට එකතු කරගන්න. එහෙම නැවට ගොඩන ඒ කියන්නේ නැවට ගොඩ වුණු අය හැරෙන්නට අනිත් හැමෝම මේ ගම් වතුරට අහු වෙවි කිව්වා. තාත්තා දේවදූතෙක් දේව පණිවිඩ කරුවෙක් පුතාව කැඳෙව්වා. පුතේ ඇවිල්ලා නැග ගන්න. අල්ලාහ්ගේ කරුණාව ලබපු අය හැරෙන්නට වෙන කාටවත් බේරෙන්න බෑ. පුතා ඒ වෙලාවේ කිව්වා මම මාව බේර ගන්න කන්දවලට ගිහිල්ලා කියලා. ඊට පස්සේ පුතා වතුරේ ගිලුණා. අල්ලාහ්ගෙන් නූහ් අලයිහිස්සලාම් ප්‍රාර්ථනා කරනවා. ඔහු මගේ පුතා, මගේ පවුලේ එක්කෙනෙක් යා අල්ලාහ්. ඒ අවස්ථාවේ අල්ලාහ් කියනවා එයා ඔහුගේ පුතා නෙවෙයි. එයා ඔබගේ පුතා නෙවෙයි. පුතා නම් ඔබට අවනත වෙලා ඇති. මේ වගේ ඉබ්‍රාහීම් අලයිහිස්සලාම්ගේ පියා. අල්ලාහ් විතරක් නම දින්න කියද්දි ඉබ්‍රාහීම් අලයිහිස්සලාම්ගේ පියා මොකද කරේ? පිළිම වෙළඳාම කළා. තමන්ගේ තාත්තට කිව්වා යා අබති තාත්තේ ලිම තඅබුදු මා ලා යස්මഉ වලා යුබ්සිරු වලා යුග්නි අන්ක ෂයියා. ඔබට ප්‍රයෝජනයක් ලබා දෙන්නේ නැති, බලන්න බැරි, අහන්න බැරි මේ පිළිම වලට ඇයි ඔයා නම දින්නේ කියලා ඉබ්‍රාහීම් අලයිහිස්සලාම් තාත්තගෙන් ආදරෙන් ඇහුවා. ඒ වෙලාවේ තාත්තා විරුද්ධ වුණා. හැබැයි තාත්තද අල්ලාහ්ද දේවදූතයාණන්ද කියන ප්‍රශ්නේ අතරේ ඔහු තෝරගත්තේ පියාව නෙවෙයි අල්ලාහ්ව දේවදූතයා. මේක තමයි අල්ලාහ් කියන්නේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ට. අල්ලාහ්වත් අවසන් දිනයත් විශ්වාස කරන සමාජයක් කවදාවත් තමන්ගේ පුතුන් වුණත් තාත්තා වුණත් සහෝදර වුණත් ඥාතීන් වුණත් ඔවුන්ට ආදරය කරන සමාජයක් හැටියට ඔබ දකින්නේ නැහැ. එහෙනම් මේ සහෝදරත්වය කියන එක ඇති වෙන්න ඕනේ ප්‍රථමයෙන් ඊමානය තුලින්, විශ්වාසය තුලින්. අන්න ඒක අපි යන්නේ මේ පදනම මතක් කරගන්න ඕනේ. හේතුව රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එක්වරක ප්‍රකාශ කරනවා මන් නෆස අන් මුමිනින් කුර්බතන්. විශ්වාසවන්තයිට තියෙන අපහසුාවක් යම් කිසි කෙනෙක් පහසු කරනවා නම් අල්ලාහ් ඔහුගේ අපහසුාවක් පහසු කරනවා. එතකොට මේ සහෝදරත්වය විශ්වාසවන්තයෙක්ගේ අපහසුාවක් මං ගිහලා පහසු කරද්දී අල්ලාහ් පහසු කරනවා නම් අනේ සහෝදරත්වය කියන එක සහෝදරත්වය කියන්නේ මේ විශ්වාසය තුළ විතරයි. අනිත් පැත්තෙන් විශ්වාසවන්තයි නොවන අයට අපි උදව් කරද්දී ඔවුන්ගේ අපහසුාවක් පහසු කරද්දී අන්න එතනදී එන්නේ මනුස්සකම කියන පැත්තේ. සහෝදරත්වය නෙවෙයි. මන් අහබ්බ ලිල්ලාහි අල්ලාහ් වෙනුවෙන් ආදරය කරලා ව අබගල ලිල්ලාහි අල්ලාහ් වෙනුවෙන් තරහ වෙලා ව මනඅ ලිල්ලාහි අල්ලාහ් වෙනුවෙන් නොදී වැළකීලා ව අතා ලිල්ලාහි අල්ලාහ් වෙනුවෙන් කෙනෙක් ලබා දෙනවා නම් ෆකද් ඉස්තක්මල ඊමාන්. ඔහුගේ විශ්වාසය සම්පූර්ණ වෙනවා. එහෙනම් කෙනෙක් දුන්නත් ඒ අල්ලාහ් වෙනුවෙන් වෙන්න ඕනේ. කෙනෙක් නොදී වැළකීලා ඉන්නවා නම් ඒ අල්ලාහ් වෙනුවෙන් ඉන්න ඕනේ. උදාහරණයකට ශ්‍රී ලංකාව කියන මේ රට තුල පොය දිනවලට දන්සල් ලබා දෙනවා. මේ දන්සල කරන්නේ බුදුහාමුදුරුවන්ගේ එක් කරුණක් ඉදිරිපත් කරගෙන අන්න ඒ සිහි කිරීමක් වශයෙන්. මේ දන්සලට අපිට ඇවිල්ලා සල්ලි ඉල්ලද්දී දන්සල් දෙන්න යනවා අපිට සල්ලි දෙන්න කියලා සිංහල සහෝදරවරුන් අපෙන් ඇවිල්ලා ඉල්ලනවා. මේ වෙලාවේ අපි මොකද්ද කරන්නේ? අපි මේක කොහොමද ඉස්ලාමීය ආගම පදනම් කරගෙන බලන්නේ? දන්සල කරන්නේ බුදුරදුන් වෙනුවෙන් බුදුරදුන්ගේ පිළිම පදනම් කරගෙන නම් අපි අල්ලාහ්ට අවනත වෙච්ච අය වශයෙන් ආගමික නිදහස ලබා දීලා තියෙන මේ රටේ අපි කියන්න ඕනේ පැහැදිලිව අපිට අල්ලාහ්ට ආදේශ කරන්න බෑ. අල්ලාහ්ට ඉතාමත් කෝප වෙන දෙයක් තමයි අල්ලාහ්ට ආදේශ කිරීම. ඒ පිළිම වෙන්න පුළුවන්, ගහක් වෙන්න පුළුවන්, ගලක් වෙන්න පුළුවන්, අම්මට වැඳීම වුණා පවා වෙන්න පුළුවන්. අපි පැහැදිලි කරලා දෙන්න ඕනේ. මෙන්න මේ අවස්ථාවේදී අල්ලාහ් වෙනුවෙන් නොදී වැළකීලා ඉන්නවා. හැබැයි ඒ සහෝදරයෙක්ම ඇවිල්ලා උදේ කෑවේ නැහැ, බඩගිනි කියලා අපෙන් කෑම ඉල්ලද්දී අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ. මේ අල්ලාහ් වෙනුවෙන් දෙන එක. ඇයි? මිනිස්සේ පොළවේ ඉන්න අයට ආදරය කරන්න ඕනේ කියලා මෙහෙම දෙන්න ඕනේ. මේක අල්ලාහ් වෙනුවෙන් ලබා දෙන එක. මේ වගේම අල්ලාහ් වෙනුවෙන් ප්‍රිය කරන එකත්, අල්ලාහ් වෙනුවෙන් කෝප වෙන එකත් මේ දේවලුත් මතක තියාගන්න ඕනේ. එහෙනම් මේ සහෝදරත්වය කියන නාමයෙන් අපිට සහජීවනය තුළ සම්මිශ්‍රණයක් සිද්ධ වෙන්න බෑ. ඇයි? මුස්ලිම් වරුන් කියන මේ කොට්ටාශයට මේ ලෝකයේදී තනි අනන්‍යතාවයක් තියෙනවා. අන්න ඒ අනන්‍යතාවය හැම ආගමක් තුලම, හැම ආගමික ගැටෙක් තුලම, හැම ආගමක් පිළිපදින කෙනෙක් තුලම තියෙන්න ඕනේ. මගේ ආගමට, මම පිළිපදින ආගමට අනන්‍යතාවයක් තියෙනවා. ඒක කිසි විටකත් මම අත්හැරලා දෙන්නේ නැහැ. ඒ මගේ පණ ගියත්, මගේ වස්තුන් ගියත්, මගේ ශරීරයට අහිත කරක් වුණත්, මගේ ආර්ථිකයට අහිතක් වුණත් මම ඒ දෙයට සහාය දෙන්නේ නැහැ කියන එක අපි තුල එන්න ඕනේ. මේ ඉස්ලාම් කෙතරම් දුරට සහෝදරත්වය මඟ පෙන්වන